ගෝඨාභය රාජපක්ෂ වෙන්නත් පුළුවන්. සලේ කියලා ඒ සලේ පැත්තක තියන්න ඕගොල්ලන් ජනතාවගේ පැත්ත ගන්න ජනතාව ආරක්ෂා කරන්න සලේට යම් ප්‍රශ්නයක් ඇත්නම් නීතිය ක්‍රියාත්මක කළා නීතියෙන් දඩුවම් දෙයි බලන්නකොට මේ සලේ සම්බන්ධයෙන් අහන්නේ මම හිතනවා ඒක නීතියට බාර කටයුත්තක්. දැන් නීත්‍ය අනුකූලව කටයුතු කරගෙන යනවා. මම දන්නවා රටෙත් ගත්තම ලෝකෙත් ගත්තම විශේෂ අවධානයට ලක් වෙච්ච ප්‍රහාරයක් පාස්කු ප්‍රහාරය කියන්නේ ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඉතින් දැන් ඒක එළිදරව් වෙලා තියෙනවා. මේක ඇත්තටම ගත්තොත් අන්තවාදයෙන් එහාට ගිය මේ ආගම්වාදයෙන් එහාට ගිය බල අවශ්‍යතාවයකින් දේශපාලනිකව මෙහෙයුම් එකක් කියන එක දැන් සමාජයේ කතා බහ වෙනවා සහ නීති ශාස්ත්‍රයේ දැන් කතා බහ වෙනවා. ඉතින් මම හිතනවා දැන් නීතිය කාටත් පොදුයි කිව්වම මේක සලේ වෙන්න පුළුවන් වෙන හිටපු ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන් ඉන්න ජනාධිපති වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. වැරදිකාරයෙක් නම් ඒකට ආයේ කොන්දේසියක් මොකුත් නැහැ. ඉතින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ප්‍රශ්න කරමින් යනවා. ඉතින් ප්‍රශ්න කරනකොට සැකකරුවෙක් වෙනවා නම් අත්අඩංගුවට ගනීවි. මේක සලේ වෙන්න පුළුවන් ගෝඨාභය වෙන්න පුළුවන්. ඉතින් අධිකරණයට ගිහිලා තමන්ගේ නිර්දෝෂීභාවයක් තියෙනවා නම් ඔප්පු කරලා නිදහස් වෙන්න පුළුවන්. මේ වැරදිකාරයෙක් වුණොත් ඉතින් අනිවාර්යෙන් යන්න ලෑස්තිලා ඉන්න කෙනෙක් තමයි කියන්න තියෙන්නේ. සලේව අත්අඩංගුවට ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි. ඒක නීති පැත්තේ ක්‍රියාමාර්ගයක්. ඒකට නීත්‍යානුකූල ක්‍රියාමාර්ගවලට අපි අතපවන්නේ නැහැ. එතකොට නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය හරහා සලේ පිළිබඳව මේ පැමිණිලි නැත්නම් ඔය විශ්ලේෂණ කරපු අය පිළිබඳව මේ අය විසින් මේ සලේ පිළිබඳ යමක් මේ වැරද්දක් සිද්ධ වෙලා තියෙන කියන එක දැන් මේ කතා වෙනවා. ඒ පෞද්ගලික කාලේ සමහර සාක්ෂි දෙනවා. එම දේවල් තියෙනවා. එම නිසා අපි නම් කියන්නේ එහෙම වැරද්දක් කළා තියෙනවා කවුරු වුණත් හරි ඒගොල්ලන්ට මේ දඬුවම් දිය යුතුයි නැත්නම් නීතිමය පැත්තෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ වෙලාවේ සලේ වැරද්දක් කළා තියෙනවද නැද්ද කියන එක අධිකරණයක් මගින් තීන්දුව කරයි. ඒක අපි තීන්දුව දෙන්න සූදානම් වෙන්න හොඳ නැහැ. දේශපාලඥයෝ පිළිබඳව තීන්දුව දෙන්න ගියොත් ඒක වැරදි තත්ත්වයක්. මේ වෙලාවේ අපිට පේන්න තියෙන දේ තමයි රාජ්‍ය බුද්ධි අංශයම අක්‍රිය වෙලා තියෙනවා. ආරක්ෂක අංශයම නිද්‍රාශීලී බවට පත් වෙමින් තියෙන එයාගේ උනන්දුව අඩු වෙමින් පවතිනවා මේ කරන කාර්යයත් එක්ක. සානි අබේසේකර මහතාගේ හඬපටින් සානි අබේසේකර මහතා කටින් පිටිනවා සලේ කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියන එක. එදා සලේ හොඳවතු සානි අබේසේකරට අද රඳවාගෙන ප්‍රශ්න කරන තරම් තත්ත්වයක් ඇති වෙන ප්‍රධාන හේතුව කුමක්ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ මහමුලකරුවෙක් ඉන්නවා. සහරාන්ට උඩින් හිටපු සංවිධානාත්මක කණ්ඩායමක් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් ඉන්නවා. රට තුල සහ රටෙන් එළියේ කණ්ඩායම් කීපයක්ම මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා හරහා නම් විශ්ලේෂණය කරන්න යන්නේ ඒ වැඩේ කරන්නේ නැහැ. කතෝලික සභාව කිව්වා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා දූරේ ඉන්නවා නම් මේ පරීක්ෂණ සාධාරණව කරන්නේ නැහැ. ඉතින් අදටත් ඒ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා තනතුරේ ඉන්නවා. මේ රජය ඊබ්‍රාහිම් සම්බන්ධව සහනදායී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අවසානයේ ඇත්ත විත්තිකාරයෝ ඇත්ත වගකීමුතුට නිදහස් වෙන්න අවකාශය සලසනවා. මේ කරුණු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 19/4/21 වෙනි දින පාස්කු ඉරිදින බෝම්බ මාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් මහත් සඳහන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. මාව සුදු වෑන් එකෙන් ඉස්සුවා උස්සලා බය කරා මේක නතර කරපන් කියලා. මාව දවස් 8ක් CID-ට ගෙනල්ලා කිව්වා දවස ගානම කිව්වා උඹේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනින්. උඹ මේක සමාව ගනින් මේක නතර කරපන් කියලා. දවස් 8ක් CID-ට ගෙනල්ලත් මම කිව්වා නෑ. මම ඒක ඉස්පිල්ලක් ඉල්ලා අස්කර ගන්නෙ නෑ. මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. මට මාලිකා කන්ද උසාවියේ නඩු දැම්මා. ඒක ඉස්පිල්ලක් ඉල්ලා අස්කර ගත්තේ නෑ. මට කොළඹ හයිකෝට් එකේ නඩු දැම්ම අදටත් ඒ නඩුව යනවා. මම ඒක ඉස්පිල්ලක් ඉල්ලා කරගත්තේ නෑ. හිජාස් හිස්බුල්ලව මාස 22ක් හිර කරලා හිජාස් හිස්බුල්ලා මහමොලකාරය කරන්න ගියා. හිජාස් හිස්බුල්ලා යුක්තියෙන් අධිකරණයෙන් තමයි ඔහු ඒකට යුක්තිය ඉල්ලා සිටියේ. සාධාරණත්වය ඉල්ලා සිටියේ. මම අදටත් සාධාරණත්වය ඉල්ලා සිටින්නේ අධිකරණයෙන්. මම කේන්ද්‍රී ගන්න ගියේ නෑ. මම නහයෙන් අඬන්න ගියේ නෑ. මගේ අම්මලා තාත්තලා සහෝදරයෝ එවලා නහයෙන් අඬන්න ගියේ නෑ. මටත් පවුලක් ඉන්නවා. හිජාස් හිස්බුල්ලාටත් පවුලක් ඉන්නවා. ડોક્ટર සාවිටත් පවුලක් ඉන්නවා. ඕන් කවදාවත් මේ සුරේෂ් සලේ වගේ නහයෙන් අඬන්න ගියේ නෑ. අපි මේ රටේ ජනතාවට මතක් කරනවා කවුද සුරේෂ් සලේ කියන්නේ කියලා. මිනිස්සු හිතනවා මේ සුරේෂ් සලේ කියන්නේ පුස්පැටියෙක් කියලා. සුරේෂ් සලේ 2012 තමයි මේ රටේ යුද හමුදාවේ බුද්ධි ප්‍රධානියා වෙන්නේ. 2012 ඉඳලා 2016 වෙනකන් සුරේෂ් සලේ මේ රටේ බුද්ධි ප්‍රධානියා. සානි අබේසේකර කියන
පොලිසියේ CID බාර හිටපු නිලධාරීතුමා තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP ඇඩ්‍රස් එකක් කරා. IP ඇඩ්‍රස් එකක් කරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහා. හරි? ඒ මිනිස්සව IP ඇඩ්‍රස් එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුවෙන්නේ ලංකාවේ බුද්ධියන්සේ නිලධාරියෙක්. මේකකවත් තනකවත් කොමිසමකවත් මේක එළියට ආවේ නැහැ. මම මේ කියන්නේ සෝස් එක අනුව කියන්නම්. කොතනින්ද කියන්නේ? පාස්කු කොමිසමේ එළියට ආපු හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න මේ දීපු සාක්කියක් ගැන. ඒ සාක්කිය එළියට ආවේ නැහැ කරු නියෝජක කතානායකතුමනි. ඒ සාක්කිය තියෙනවා. ඒ නිලධාරියාව අත්අඩංගුවට ගත්තම මේ බුද්ධියන්සේ නිලධාරියාව අත්අඩංගුවට අරන් කට උත්තරයට ගෙනාවුවම හමුදාවේ බුද්ධියන්සෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා. කොමිසමේ දීපු සාක්කියක්. ඒක ඇවිත් නැහැ. ඒක කොමිසම මම වගකීමෙන් කියන්නේ කරු කතානායකතුමනි කොමිසමේ තියෙන ඔක්කොම ගත්ත සාක්කි ටික එළියට දෙන්න කියන්නේ. මම මේ කියන කතාව බොරු නම් මේ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් ඔපරේෂන් එක හමුදාවේ බුද්ධියන්සේ නිලධාරියෙක් IP ඇඩ්‍රස් එකක් එක්ක සාකච්ඡා කරපු එකක් ගැන පොලිසිය ශානිය බේස් එක අල්ලනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කරු නියෝජක කතානායකතුමනි? අද වෙනකොට CID තුල විතරක් CID ඩිරෙක්ටර්ස්ලා 4 දෙනෙක් මාරු. ඉරගල ලද්දකින් කොහමද කියන ඒවා ගැන සැලේලට හොඳ අදනුවක් තියෙනවා. සහරාන්ලා වීරයෝ කරේ සැලේ. සහරාන් ඇතුළුව තව 10 ගානකට පඩි ගෙව්වේ සැලේ. ගෝඨාභය රාජපක්ෂගේ අවසර නැතුව සැලේ එසිගිලියටවත් යන්නේ නැහැ.